අපිට මේ කිලෝ එකයි ග්‍රෑම් 200 ගණක් තියෙන චිකන් කොත්තුව වුණේ රුපියල් 600 මඩ නෑ. මේ තියෙන වීඩියෝ වලින් අපි ගෙනාපු අඩුම අඩු කොත්තුව. ලෙවල් එකට චිකන් දාලා දෙනවලු. කොත්තුවට චිකන් දාලා දෙනවා. හෙලෝ ගයිස්. ඔන්න ගයිස් අද අපි ගෙනල්ලා තියෙන්නේ අපිට අඩුවෙන්ම හම්බෙච්ච කොත්තුව. ඔව්නේ. අපිට අඩුවෙන්ම හම්බෙච්ච කොත්තුව තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඒත් එක්ක තියෙනවා අපි එතනින් ගෙනාපු චිකන් ඩෙවල් එකකුත්. අපි එන වැඩි කතා නැතුව වේට් එක බලන්න. ඔව් යා. නේ. යා. අපි එන ගෙනාපු චිකන් ඩෙවල් එකේ වේට් එක බලන්න. මේකේ තියෙනවා ග්‍රෑම් 671ක්. ග්‍රෑම් 671ක්. හොඳ පෝෂන් එකක් ගානත් එක්ක බලුවා. ඔව්. අපි ගන්න පස්සේ කියයි. අපි එහෙනම් චිකන් කොත්තුවේ වේට් එක බලමු. මේකේ තියෙනවා කිලෝ 1 ග්‍රෑම් 208ක්. කිලෝ 1 ග්‍රෑම් 208ක්. හොඳ පෝෂන් එකක් ගානත් එක්ක. අපි එහෙනම් අද ගෙනාපු කෑම දෙකේම වේට් එක බලමු. මේකේ තියෙනවා මේ දෙකේම තියෙනවා කිලෝ 1 ග්‍රෑම් 880ක්. කිලෝ 1 ග්‍රෑම් 880ක්. අපිට පොඩි ගානක් නේ අර ඔව් චුටි ගානක්. පොඩි ගානක්. නෑ ඉතින් හම්බුයි ඊට පස්සේ කියයි. පොඩි ගානක් නෙමෙයි ලොකු ගානක්. මේ වගේ අයිටම් වලින් කාපු අඩුම ප්‍රයිස් එකනේ. ප්‍රයිස් එක කොහොනේ? මේක කෙසේ වෙතත් චිකන් ඩෙවල් එක කෙසේ වෙතත් කොත්තුව නම් අඩුම අඩුයි. අඩුම අඩුයි. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව කාලත් බලමුනේ. අපි බලමු ගාන අඩු වගේම රහ කොහොමද කියලා. අපි එක දවසක් කෑවා. ඒකින්ද තමයි අද එනයි. නේ? ඔව්. ප්ලේස් එක. මම ගොඩක් කලින් ඉඳන් කිව්වා ආයෙ නෑ. එතන යද්දි පට්ට සුවඳයි. දැනුත් සුවඳයි. අපි එන මුලින්ම චිකන් කොත්තුව ඇරලා බලමු. සුවඳ. කිලනේ. අපි එන චිකන් ඩෙවල් එක බලමු. චිකන් ඩෙවල් එක බලමු. අම්මා. මට මේක සෝන බා. මොකක්? පැටියෝ. පේන්නේ කොත්තුව වෙහි වගේ නේ. ඉතින් ඔයාලත් අපේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා අපේ වීඩියෝස් ඔයාලගේ යාළුවන්ට බලන්න share කරලා comment එකකුත් දාන්න. like එකකුත් දාන්න. ඒ වගේම අපේ Facebook, Instagram, TikTok account උත් follow කරලා touch එකේ ඉන්න. ඒක මගෙන් නිරගම් කරගත්ත. ඒ වගේම යාළුවනේ රසමුරස් කැම තියෙන තැන් ඔයාලත් දන්නවනම් යටින් comment එකක් දාගෙන යන්න. ඔන්න guys මේ තියෙන වීඩියෝ වලින් අපි ගෙනාපු අඩුම අඩු කොත්තුව. මේ වගේම weight එකත් වැඩි. ඔව්. ගණන් වැඩි කොත්තුවක තියෙන weight එක ඒකේ දිනනවා. ඔව්. අනිත් එක තමයි chicken devil එක. අපි එහෙනම් ගත්ත place එක කියමුනේ. ඔව්. අපි මේක ගෙනාවේ ජායල කනුවන තියෙන red chili එකේ. red chili එකේ. කනුවන rail gate එකත් එක්කමයි තියෙන්නේ. place එක වලට හොයාගන්න පුළුවන්. ඔයාලා ලේසි හොයාගන්නනේ. ඔයාලට number එකක් දාන්නම් මෙතනින්. ඔව් නම්බර් එක මෙතනින් දානවා. දාන්න. මේ දාන්න. ඔයාලට කෝල් එකක් දීලා order එකක් දාලා යන්නත් පුළුවන්. ඔව්. එතන pick me Uber Eats නම් නැහැ. නේ. නෑ. ඒ වුණා order එකක් දැක්කේ නැහැ තියෙනවා. delivery service එකකුත් නැහැ. ඔව්. ඔය මේ පොත්තු ගන්න කිව්වම එහෙම නෑ තමයි කොහොමද. නැත්නම් මීට වඩා වැඩි වෙනවා ඒ සර්විස් තියෙනවා. එතන ගොඩක් පරණ ප්ලේස් එකක්. අපි ඉස්කෝලේ යන කාලෙත් එතන මාර අඩුවට කැම තිබ්බ රයිස්. දවල්ට. එහෙනම් දවල්ට තියෙනවද දන්නේ නැහැ. ඔය රැට නම් මේ අයිටම් ටික ගන්න පුළුවන්. රයිසුත් තියෙනවා. රයිසුත් මේකේ ගණන්ම තමයි. ගාන කියන්න ඕනේ. ඔව් ගන්න කියන්නේ. පානේ ගාන කියන්නේ. අපිට මේ කිලෝ 1 ග්‍රෑම් 200 ගණක් තියෙන චිකන් කොත්තුව වුණේ රුපියල් 650යි. 650යි. ඒ වගේම චිකන් ඩෙවල් එක උනේ රුපියල් 1000යි. රුපියල් 1000යි. සාමාන්‍යයෙන් 18 නම් මේ පෝෂන් එක නියමයි. අපි රහත් බලමු ඩෙවල් එකේ. කොත්තු එක නම් අපි කලින් try කරලා තියෙනවා. ඒක නම් හොඳ රහට තිබ්බා. බලමු අදත් ඒ රහ තියෙනවද කියලා. අපිට කොත්තු එකට ග්‍රේවි එකකුත් හම්බුණා. මේකත් දාගමු. ග්‍රේවි එකත් හොඳ සුවඳට තියෙනවා. මේක අපි පස්සේ දාගන්න. මම දන්නේ. yes. සුවඳ නම් නියමයි. කාලා බලමු. නේද? සැරට තියෙන හොඳට.
ගාන අඩු වුණා කියලා රසය වෙනසක් නැහැ. නියමටම තියෙනවා. ඒ සුවඳ වගේම රහක් තියෙනවානේ. ඔව්. මේ සාමාන්‍ය දෙන්නෙක් කෑවොත් 325 වෙන්නේ එක්කෙනෙක්ට. ඔව්. තුන් දෙනෙක් කෑවොත් 200 ගණක් වගේ වෙන්නේ නේ. පාඩු නෑනේ. හරිම ලාභයි. මික්ස් එක තියෙනවා මික්ස් කොත්තු එක රුපියල් 1000ක් කියලා කිව්වා. රයිස් එකත් මේ ගණන්ම තමයි යන්නේ. දෙවල් එක කරනවා. ලෙවල් එකත් ඒ ගානට නියමයි. පොඩ්ඩක් ස්පයිසි ගතිය වැඩි වුණා නම් හොඳයි. ටිකක් ස්වීට් ගතිය තියෙනවා නේ. ඔව්. සමහර කට්ටිය ලෙවල් එක ස්වීට් එකකටත් ගන්න කැමති, ස්පයිසි විදියටත් ගන්න කැමති. අපි නම් ස්පයිසි. ලෙවල් එකත් එක්ක කොත්තුවක් කරන බලවෙනි පාරනේ. ඔව්. චිකන් දාලා තියෙනවා. මසකට. ලෙවල් එකට චිකන් දාලා දෙනවලු. කොත්තුවට චිකන් දාලා තියෙනවා. චිකන් දාලා තියෙනවා. දැන් ඔයාලා කියලා බලාපොරොත්තු වෙන්න බා මේ චිකන් කඳු ගණන් දෙයි කියලා 650ක්. සාමාන්‍යයෙන් හොඳ පෝෂන් එකක් තියෙනවා. ඔව්. සාමාන්‍යයෙන් නෙමෙයි. හොඳයි. ඔව්. චීස් කොත්තු ඒ අයිටම් තියෙනවා. ඔස චීස් කොත්තු කාලා. අපි ඒකේ රයිස් එක කාලා තියෙනවානේ. ගන්න. ග්‍රේවි දාගන්න. ඕනෙත් නැහැනේ. මොකද මේ ඩෙවල් එකේ ට්‍රේවි උන්ට තියෙනවා. සෝස්.
කටකානුවන් මස් කෑල්ල වගේ බඩට යන්න කැමති නැද්ද මාත්? මට නෑ. ලොකු වැඩිද ඔව් කොච්චර? චක්කරගම සාමාන්‍ය මේ කොත්තුවක් දෙන්නේ 3 දෙනෙක්ට බර පිරෙන කන්න පුළුවන්. ඔව්. 3 දෙනෙක්ට වගේ ඇතිනේ. හොඳට කන දෙන්නෙක්ට අපි වගේ කන 3 දෙනෙක්ට 4 දෙනෙක්ට කන්න පුළුවන්. ග්‍රේවි ගන්න. කොහොමද? ග්‍රේවි එක නියම. චැලෙන්ජ් එක තිබ්බොත් අවුරුදු දිනයි කියලා හිතන්න. ඔයා තමයි ඉතින්. ඔයාලත් කමෙන්ට් එකක් දාන්න අපි දෙන්නෙන් කවුරු දිනද චැලෙන්ජ් එකක් තිබ්බොත් කියලා. ඒ ඉතින් යාට කමෙන්ට් දාගන්න ඕන හින්දා තමයි කියන්නේ. හර්මිස් කනවද? කොහේරින් ගොඩ ගන්න.
සැරට තියෙනවනේ. ඔක්කොම මෙහෙටනේ වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා ඩෙවල් එකක් ගන්න ඕන නම් ජස් සැරට ඉල්ලගන්න. ඔව්. අපි කිව්වේ නෑ. දැන්ලා ටිකක් ටිකක් වැඩි. වැඩි. ඔව්. එතකොට මත් වෙනවනේ. මත් වෙනවා. මත් වෙනවා. මත් වෙලා තියෙන්නේ. චුන් කළා තියෙනවා. ඒ වුණාද? කන්න කන්න. මාළු මිරිස්. මිරිස් නම් කන්න බෑ. සැරයි. යා. අම්බෝතා. Rata-rata. පිටින් දානවා මාරු. ඔව්. අදට බඩ පිරෙන වැඩිනේ. රොටි හින්දා. රොටි රොටි වැඩි කන්න බෑනේ. ඉනහනේ. තියෙනවා. මොකක්ද? මතක් කරන්න. කන්නනේ.
guys we are done roti chicken ඒදික අමාරුයි. ඉතින් යාළුවනේ අද කෑමක් ගැන වරදක් කියන නැහැ ඔව්. ගානත් එක්ක බලනකොට ගානත් එක්ක බද ගොඩක් සාදායි. ඔව් ගානත් එක්ක බලනකොට ඩෙවල් එක ටිකක් ස්පයිසි වුණා නම් හොඳයි අපිටත් කියන්න බැරි වුණා ඔයාලා තනියම ප්ලේස් එකට ගිහිල්ලා ඩෙවල් එකක් ගන්න හිතාගෙන ඉන්නවනම් සැරට දාන්න කියලා ඉල්ල ගන්න ඔව් අර සැට කැමති නැති අය ස්වීට් ඉදිරියට දාගන්න. ඔව් අනිත් අය සැට දාගන්න. තරම් බජට් එකට කන්න පුළුවන් ප්ලේස් එකක් ඒක ඔව්. නුනද කියන්න තියෙන්නේ කුන්නේ කුන්නේ මේ මාසෙම වගේ ජයල කිට්ටු ප්ලේස් වලින් එක ඕනේ. ඊළඟ වීඩියෝ කොළඹ පැත්තෙන් අරගෙන ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා ප්ලේස් දෙක තුනක් කොළඹ ඔව්. ඔයාලා තව තැන් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අපි ඒවට පුළුවන් වෙලාවක පුළුවන් සාධාරණයක් ඉෂ්ට කරන්න ඔව්. ඒ වගේම ඔයාලට කියන්න ඕන කඩ කෑම නිතරම කන්න යන්න එපා ඉඳලා හිටලා කන්න රස විඳින්න ඔව්. කාලත් බලන්න එපා. ඔව් ඒ වගේම බලනවා කඩයක් කරනවා නම් පාරිභෝගිකයන්ට සාධාරණ මිලට සාධාරණ කෑම වේලක් දෙන්න. ඔව් ඒ වගේම ඇඟට අහිතකර දේවල් දාලා තමන්ගේ පාරිභෝගිකයන්ට කෑම දෙන්න එපා එන යාළුවනේ ලබන සතියේ මේ වගේ තවත් රසම රස අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලටත් බඩකට පිරෙන්න කන්න හම්බ වෙන හොඳ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බයි බයි. අපේ වීඩියෝස් බලන්න කැමති නම් අපේ channel එක subscribe කනද